හෙලෝ ගයිස් කොහොමද ඔයාලට හොඳින් ඉන්නවද? අපි නම් හොඳින් ඉන්නවා දෙයියන්ගේ පිහිටින්. අද මම ඔයාලට අරන් ආවේ මගේ ලස්සන බර්ත්ඩේ vlog එක. මගේ බර්ත්ඩේ vlog එක කොහොමද කියලා ඔයාලා skip කරන්න නැතුව full video එකම අනිවාර්යෙන්ම බලන්න. ඔයාලත් enjoy කරන්න. අපි පළවෙනියට ගියේ නුවරට ගියාම මට මොකුත් උනේ නැහැ. මගේ පුතාව තමයි එකන් ගියේ චිල්ඩ්‍රන් පාක් එකට. එයාගේ හිනාව බලන්නකෝ. අනේ ෂෝක්. එයා තමයි සෙල්ලම් කරන්නේ. ඉතින් මගේ දවස් වුණාට එයා තමයි ඉතින් එන්ජොයි කරන්නේ වැඩිපුරම. මොනවා කරන්නද අප්පා? අපි දැන් එහෙම නේද? බබාලා හම්බ වුණාම පරිත්‍යාගය කරනවා අම්මලා නේද? ඒත් එයා සතුටින් ඉන්නකොට අපිටත් සතුටුයි. හරි. ඔන්න මගේ බර්ත්ඩේ vlog එක දැන් පටන් ගත්තා. පළවෙනියට බබාව එකන්ගේ චිල්ඩ්‍රන් පාක් එකට ගිහිල්ලා ඊට පස්සේ ආව පැයකමාරක් වගේ සෙල්ලම් කරන්න දීලා එයාවත් අපි එකන් ගියා අයිස්ක්‍රීම් ෂොප් අර සෝයා අයිස් තියන්නේ නුවරේ අර ට්‍රැඩිෂනල් අයිස්ක්‍රීම් ෂොප් එකක් තියන්නේ අවුරුදු ගාන පරණ ෂොප් එකක් ඒ ෂොප් එකට ගියා. හරිද? ගිහිල්ලා අයිස්ක්‍රීම් කෑවා. එතන සෙනඟ ගොඩාක් හිටියා. ඒ හින්දා මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඒකත් එක්ක මේක කාලා එතනදී තිබිච්ච සෝයා අයිස්ක්‍රීම් ඒ වලින්ම ජූස් එකක් තිබ්බා. ඒකත් බීලා ආයෙ ගියා KCC වලට. KCC වල ගිහිල්ලත් මම මොකොත් කරුවේ නෑ. මගේ පුතා තමයි සෙල්ලම් කර හිටියා. ඊට පස්සේ ගියා මගේ ෆේවරිට්ම ස්පොට් එකට විඩෝ පීසා. ඔව් මම හරිම ආසයි ගාෆිල් කාටුන් බලන්න. ඔයාලත් කැමති නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම දෙනුත් ගාෆිල් කාටුන් බලනවා. මම හරි කැමති. ඒ වගේම මගේ හස්බන්ඩ් බබා ඔක්කොමලා අපි ෆැමිලි පිටින්ම ගාෆිල් කාටුන් බලනවා. ඔයාලා කොහොමද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. දැන් ඉතින් යන්නේ විටෝ එකට පීසා කන්න. ගාෆිල්ගේ ෆේවරිට් විටෝ මාමා ඉන්නවා. ගාෆිල්ගේ හරිම හුරතල් යාළුවා ඕඩි ඉන්නවා. ඒ වගේම ගාෆිල්ගේ ආතේ පීසාත් තියෙනවා. ඒකත් එක්කම ඉතින් අපිත් ගිහිල්ලා ඒ ගාෆිල්ගේම විටෝ මාමගේ පීසා එකත් කෑවා. අනේ හරි රසට තිබ්බා. අපි ෆ්ලේවර්ස් දෙකකින් ගත්තා. දෙකකින් ගත්තා. ඒක හරි රසට තිබ්බා. මම නම් කැමති. ගොඩාක් ස්පයිසි නෑ. බබත් කෑවා. රසට තිබ්බා. ඒ වගේම මම අයිස්ක්‍රීම් එකක් ගත්තා. ඒ කියන්නේ ෆලූඩා එකක්. ඒක අයිස්ක්‍රීම් එහෙම දාලා ලොකු මග් එකක් දුන්නා. අපි 3 දෙනාම කාලා බීලා ඒත් අපිට ඒක වෙඩි රසට තිබ්බා. ඇම්බියන්ස් එකත් හරි ලස්සනට තිබුණා. හරිම පීස් කාම් ලස්සනයි. ඒ වගේම එතන තිබ්බා ගාෆිල් තව ටෙඩි කෙනෙක්. ගාෆිල් වගේ ලස්සන ටෙඩි එකක්. ඒකත් මම අරගෙන බබත් එක්ක තියලා සෙල්ලම් කරුවා. හරි එන්ජොයබල් ඩේ එකක්. මට අමතක කරන්නම බෑ. මේ අයිස්ක්‍රීම් එක මාර ලස්සනයි. ඒ වගේම මාර රසයි. පීසා එක බලන්නකෝ අනේ ෂෝක්. මගේ channel එකට like කරන්න, share කරන්න, අනිවාර්යයෙන්ම subscribe කරලා support කරන්න.